මොන හරි බය නැල්ලු. ඉතින් බය වෙන්න ඕනේ නැහැ. මොකටද බය වෙන්නේ? අපි සංවිධානාත්මක අපරාධකරුවෝ පසුපස තමයි අඹා යමින් අත්තරංගොඩ ගනිමින් තිබෙන්නේ. අපි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ බෙදා හරින්නෝ ඒගොල්ලෝ පසුපස යමින් තමයි මේ අත්තරංගොඩ ගනිමින් තිබෙන්නේ. ඉතින් නාමල් මොකටද බය වෙන්නේ? ඉතින් නාමල් බය වෙන්න කාරණයක් නැහැ. එතුමා මේ සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධයක් නැත්තම් එතුමා මේ මත්ද්‍රව්‍ය ජාරම් වලට හම්බන්තොට මං කියපු නම් වලට තවත් නම් වලට සම්බන්ධ නැත්තම් හැබැයි අපි දන්නේ නැහැ අන්න තියෙනවා සමහර ෆෝන් වල ඉතින් කාගේද දන්නේ නැහැ නාමල් සර් මගේ සර් රාජපක්ෂ ඉතින් අර ෆෝන් වල තියෙනවා බැකෝ සමන්ගේ ෆෝන් වල තියෙනවා ඉතින් අපි දන්නේ නැහැ මේ නාමල්ද වෙන නාමල් කෙනෙක්ද අපි දන්නේ නැහැ හරිද මගේ සර් රාජපක්ෂ කියන්නේ මේ රාජපක්ෂ පවුලේ කෙනෙක්ද වෙන රාජපක්ෂ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ ඉතින් කලබල වෙන එක සමහර විට අහන්න දෙයක් නැහැ මොකද මං කලින් කිව්වා වගේ අබ කාපු අයගේ මොලේ දනවා මුළු ඇඟම දනවා ඒ වගේ හැබැයි ඉතින් ඒ මොන කාරණේ තිබ්බත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සංවිධානාත්මක අපරාධ වෙන්න පුළුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙන්න පුළුවන් එක්තරා කොට්ටාසයක් රාජ්‍ය අනුග්‍රහය යටතේ සිද්ධ වෙනවා නම් ඔබතුමාලා ඔය විවාද කරන කතා කරන මේ කාරණා ක්‍රියාත්මක කරන්න ලේසි වෙන්නේ නැහැ